so bright. The vibes on me feels just right. The vibes on me feels just right. Laughing loud, we're on the run. Chasing moments, chasing fun. Every corner, something new. Making memories with the crew. We can hear the sun so bright. The vibes on me feels just right. Every corner something new. Making memories with the crew. සුබ දවසක් ඔයාලට. කොහොමද කට්ටිය හොඳින් ඉන්නව නේද? ඉතින් මේ වීකෙන්ඩ් එක මට සහ මගේ පවුලේ අයට විශේෂයි. මොකද දන්නවද? මේක ලොං වීකෙන්ඩ් එකක් නිසා අපේ යාළුවෝ එනවා අද අපේ ගෙදර මේ වීකෙන්ඩ් එකේ නැවතින්න. හෙට උදේට මගේ මහත්තයාගේ අයියලා එනවා. ඉතින් මේ දවස්වල මගේ නැන්දත් අපේ ගෙදර ඇවිත් ඉන්න නිසා අපි කට්ටියම එකතු වෙලා දවල්ට ඉව්වා. අම්මයි නැන්දයි උයන නිසා මං හිතුවා උදේම ගේ අතුගාර අස් කරන්න ඕනේ කියලා. අපේ ගෙදර නම් අස් කරන්න ලොකුවට නැහැ. හැමදාම වගේ අම්මා ඉතින් අතු ගානවනේ. අපි අනිත් දවස්වලට හරි පාළුවෙන් තමයි ගෙදර ඉන්නේ. ඉතින් කවුරු හරි විසිට කෙනෙක් එනවා කියන්නේ අපිට හරි ලොකු දෙයක් ඒක. එයාලා මේ වීකෙන්ඩ් එකට මෙහෙ නවතින නිසා අපිට පාළුත් නැහැ. ඉතින් මං හිතුවා ඒගොල්ලන්ට වෙල්කම් කරන්න සුවඳ කැන්ඩල් එකක් පත්තු කරලා තිබ්බොත් ගොඩක් හොඳ වෙයි කියලා. ඉතින් ගේ ටිකක් අස් කරලා මාත් උදේම ෂවර් එකක් ගත්තා. රෙදි ටිකක් හොදගෙන බැල්කනි එකට ආවා ඒව රැක් එකට දාන්න. අද කොහොමත් කට්ටිය රැට මේ බැල්කනි එකේ තමයි කාලේ ගත කරන්නේ. ඉතින් පොඩ්ඩක් මෙතනත් අරේන්ජ් කරගත්තා. මේක මම අපේ ගෙස් රූම් එකට ක්විල්ට් එකක් දාගත්තොත් හොඳයි කියලා මට හිතුණා. රැට ඕන වුණොත් එයාලට පොරව ගන්න හරි ක්විල්ට් එක යූස්ෆුල් නේ. දැන් ලන්ච් වෙලාවත් ළඟ එන හින්දා අපි කෑම මේසට අරමු කියලා අම්මා කිව්වා. කොහොමත් කට්ටිය දැන් එන්නේ බඩගින්නනේ. ඉතින් අපි ඒගොල්ලන්ට ආස හිතන විදියට පුංචි ගමේ කෑම වේලක් තමයි හැදුවේ. අපි සුදුබත් උයලා, මාළු මිරිසට හදලා, ගෝව මැල්ලුම් හදලා මුරුංග කිරට ඉව්වා. නියම ගමේ කෑමක් නේද? ඉතින් කුස්සියත් ලස්සන්ට අස් කරලා අපි යාලා එනකම් මග බලාගෙන හිටියා. ඉතින් අපේ මේ යාළුකම අපි ඕලෙවල් කරන කාලේ ඉඳන් තිබිච්ච බැඳීමක්. ඒකට අවුරුදු 30කට වැඩි වුණත් අපි හැමදාම එකිනෙකාට ආදරෙන් ජීවිතේ බෙදා ගන්නවා. අපේ හැම සතුටකදීම දුකකදීම අපි කවදාවත් කාවවත් තනි කරන්නේ නැහැ. මේ තුන්දෙනා ඇරෙන්න තව කීප දෙනෙක් අතර ඉන්නවා. එයාලට නම් මේ සැරේ ඉන්න උනේ නැහැ. අපේ සර්කල් එක ගොඩක් ලොකු නැහැ. දිනන්න ඕනේ නම් Tamanගේ සර්කල් එක පොඩි කරන්න. මතක තියාගන්න විශ්වාසවන්තව දෙතුන් දෙනෙක් ළඟ හිටියම ඇති. එහෙම නේද? යන්න. ඔව් ගස්ගස් එන්න ඕනේ නැද්ද? ගස්ගස්. යන්න. අපි ඔක්කොම එකට ඉඳගෙන දවල්ට කෑවා. ඉස්සර වෙච්ච දේවල් කතා කර කර හිනා වෙවි. ඒක හරි සුන්දර හැඟීමක්.
ඉතින් මේ දවස්වල කුරුණෑගලට ටිකක් පායනවනේ. රස්නෙත් වැඩි නිසා අපි හවසා අපේ කෙවල් ළඟ තියෙන හොටෙල් එකේ පූල් එකට ගියා පොඩ්ඩක් ස්විම් කරලා එන්න. මේක හැමදාම කවුරු හරි ආවොත් අපි කරන දෙයක් තමයි පූල් එකට එක්කන් එන එක. හොඳ ස්විම් එකක් එහෙම අරගෙන හරිම ෆ්‍රෙෂ් එකේ තමයි කට්ටිය හිටියේ. ඉතින් අපි කැරියෝකි කරා අපේ බැල්කනි එකට වෙලා රෑ වෙනකම්. හැමදාම වගේ ඉතින් නිලූ තමයි සින්දු කියන්නේ. පහුවෙන්ද උදේට අපි බත් තමයි ලෑස්ති කරේ. දැල්ලෝ කරි එකයි පොලොස් එකයි තිබිච්ච හින්දා කට්ටිය බඩ පිරෙන්න උදේට කෑවා. ඉතින් අයියලා එනකොට ටිකක් දවල් වුණා. මොකද ඒගොල්ලන් නුවර ගිහිල්ලා ඒ ගමන්ම එන ගමන් තමයි අපේ ගෙදර ආවේ. ඉතින් ඒගොල්ලන් එනකොට අපි ලන්ච් වලට ලෑස්ති කරලා තිබ්බේ බුරියානි. මොකද නිලු රස අලු කෙසෙල් එකක් හදාගෙන ඇවිල්ලා තිබ්බා. ඒක බුරියානි එකට නියමෙට මැච් වුණා. ඔයාලා දන්නවද? දවල්ට කාලා එහෙම අපි මේ කොහෙද ආවේ කියලා බලන් ඉන්නකෝ. මං කිව්වේ අපි හැමෝම අරගෙන එන තැනට තමයි. දැන් ඉතින් මේක අපේ පූල් එක වගේ තමයි. අපි අද නම් ඇති වෙනකම් පූල් එකේ බැහැගෙන හිටියා. එදා තමයි චන්ද්‍රග්‍රහණය තිබ්බේ. අපේ චූටි පුතා ටෙලස්කෝප් එක සෙට් කරා අපි ඔක්කොටම පැහැදිලිව ඒක බලන්න. ඉතින් අපි සින්දු කිය ආස දිහා බලන් හිටියා. මේක හරිම සුන්දර රාත්‍රියක්. තමන් ආදරය කරන පවුලේ අයයි යාළුවෝයි ලං කරගෙන මේ වගේ දුර්ලභ දෙයක් දකින්න ලැබෙන එක හරිම හිතට සතුටක්. එහෙම නේද? ඉතින් යාළුවෝයි අයියලයි උදෙන්ම පිටත් වුණා. හරිම පාළුවක් දැනුණා එයාලා ගියාම. මගේ ඉස්සරින් ඉඳන් පුරුද්දක් තිබුණා කවුරු හරි ඇවිත් ගියාම මුළු ගේම ආයෙ අස් කරනවා. ඊට පස්සේ එන විසිටට රෙඩි කරනවා. මං මේ සෝෆා සෙට් එක ගෙනාවේ USA වලින්. එහෙ වගේ නෙමෙයි, මෙහි ඩස්ට් එක වැඩිනේ. ඉතින් මං Amazon එකේ මේ සෝෆා කවර්ස් ඕඩර් කරා. විසිට කෙනෙක් එන්නේ නැති වෙලාවට මම මේවා කව කරලා තියාගන්නවා. ග්‍රේ වුණත් මේක ටිකක් ලයිට් කලර් එකක්නේ. ඉක්මනට කිලුට වෙන්න බලනවා. අපි මහන්සියෙන් හම්බ කරපුවා අපි රැක ගන්න ඕනනේ. කට්ටිය නිදාගත්තු බෙඩින්ස් ඔක්කොම මම චේන්ජ් කරලා අලුත් බෙඩ් ෂීට්ස් දැම්මා. ඊළඟට එන ගෙස්ට අලුත් ක්ලීන් ෂීට්ස් දාලා තියෙන එක මගේ පුරුද්දක්. කොහොමත් මේ තමයි අපේ ගෙස් රූම් එක. අපි කවුරු හරි විශේෂ කෙනෙක් ආවම මේ රූම් එක තමයි දෙන්නේ. ඒ වගේම බාත්රූම් වල තියෙන මිරර්ස්ුයි වොෂ් බේසින් එක වටේ හොඳට පිහිදාලා ක්ලීන් කරගත්තා. ඒ වගේම අම්මලගේ කාමරේ රග්ස් ටික ඔක්කොම අරගෙන ගිහින් වොෂින් මැෂින් එකට දැම්ම හොදන්න.
මාත් වොෂ් එකක් එහෙම දාලා නිලූ ගෙනාපු අඹරැල්ල වලින් ඩ්‍රින්ක් එකක් හදන්න ඕන කියලා හිතුණා. ගම්බෙරිස් ටිකක් එහෙම දාලා අපි නිලූව මතක් කර කර රස කර කර බිව්වා. ඔයාලත් අඹරැල්ල ජූස් හදලා තියෙනවද? තියෙනවා නම් මට කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ. තව ඔයාලා දන්න අමුතු පළතුරු ಜಾති එහෙම තියෙනවා නම් කියන්න. එතකොට මට පුළුවන් ඒව හදලා try කරන්න. මගේ නැන්දා මේ දවස්වල අසනීපෙන් ඉන්නේ. ඉතින් එයාටත් වේලාසනම කන්න දීලා බෙහෙත් ටික දුන්න බොන්න. මේ බලන්නකො මේ චෙරි ගෙඩිය. නිලූ තමයි මට මේ චෙරි ගෙඩිය ගෙනාවේ. අනේ මං හරිම ආසයි ඒකට. මගේ කිචන් එකට මැච් වෙනවත් එක්ක. මං බිස්කට් දාන්න තියාගත්ත මේක. අනේ thank you නිලූ. මේක මට හරිම ප්‍රයෝජනවත්. මං හැමදාම රැට බුදු පහන ළඟ පිහිදාලා අස් කරගන්නවා. පහන් වලට තෙල් එහෙම දාලා රෙඩි කරගන්නවා හෙට උදේට. ඒ වගේම උණු පැන් කෝප්පයක් නිදා ගන්න කලින් බුදුහාමුදුරුවන්ට පූජා කරනවා. ගිලන්පස පූජාව අස් කරලා රැට තමයි මේ දේ කරන්නේ. ඉතින් අද ගොඩාක් මහන්සි දවසක්. ඒත් මං මතක ගොඩාක් මගේ මතක පොතට එකතු කරගත්තා. ගොඩාක් සුන්දර මතක. ඉතින් දවසක ආපස්සට හැරී බලන්න ලස්සන කතාවක් ඔයා ගොඩ නගා ගන්න. මතක තියාගන්න දෛවය අමාරුම සටන් දෙන්නේ හොඳම සටන්කරුවාට තමයි. එහෙනම් අදට ගිහින් එන්නද? ඔයාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like එකක් දාන්නත් අමතක කරන්න එපා. මාව බලන් හිටියටයි අහන් හිටිය ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.